සුබ දවසක් යාළුවනේ හැමෝටම සිලොන් හංග YouTube channel එකට අදත් ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ හරිම ලේසියෙන් වැඩි වෙලාවක් යන්නේ නැතුව හරිම රසට හදාගන්න පුළුවන් බිරියානි රෙසිපි එකක්. එහෙනම් මුලින්ම අපි දැන් බලමු මේ රසම රස බිරියානි එක හදාගන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා බාස්මති හාල් ග්‍රෑම් 400ක්, චිකන් ග්‍රෑම් 400කුත් අරගෙන තියෙනවා. මම මේ හාල් ටිකයි චිකන් ටිකයි හොඳට හොදගෙන තමයි අරගෙන තියෙන්නේ. පොඩි කෑලි වලට කපාගත්ත ලොකු ලුණු ගෙඩි දෙකකුත් අරගෙන තියෙනවා. ලොකු තක්කාලි ගෙඩි එකක් පොඩි කෑලි වලට කපාගෙන අරගෙන තියෙනවා. කොත්තමල්ලි කොළ ටිකකුත් පොඩි කෑලි වලට කපාගෙන අරගෙන තියෙනවා. ඉතින් මම මේ ඔක්කොම දේවල් හොඳට හොදලා පිරිසිදු කරගෙන තමයි අරගෙන තියෙන්නේ. පොඩි ඉඟුරු කෑල්ලකුයි සුදු ලුණු බික් තුනකුයි මේ විදියට තලාගෙන අරගෙන තියෙනවා. දෙහි ගෙඩියකින් භාගයකුත් මම මෙතන අරගෙන තියෙනවා. පැණි රස නැති ග්‍රෑම් 140ක යෝගට් එකකුත් අරගෙන තියෙනවා. යෝගට් වෙනුවට කැමති කෙනෙක්ට මී කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන කහ කුඩු අරගෙන තියෙනවා. මිරිස් කුඩුත් ඕන වෙනවා. මෙතන බිරියානි මසාලා පවුඩර් එක අරගෙන තියෙනවා. 3-5 කුඩුත් ඕන වෙනවා. ලුණු කුඩුත් අරගෙන තියෙනවා. පොල් තෙලුත් මම මෙතන අරගෙන තියෙනවා. මේ බිරියානි මසාලා මික්ස්චර් එක අපිට ගෙදරම වුණත් හදාගන්න පුළුවන්. හදාගන්න ඕන දේවලුයි හදාගන්න විදියයි මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ගෙදරම හදාගන්න කැමති කෙනෙක්ට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් බලලා ඒ විදියට හදාගන්න පුළුවන්. මෙතන තව බේ ලියුස් කොළ 2කුයි කරාබු නැටි 3කුයි එනසාල් 2කුයි අරගෙන තියෙනවා. බත් එක තඹ ගන්නකොට බත් එකේ සුවඳ වැඩි කරගන්න තමයි මේ දේවල් එකතු කරගන්නේ. ඔන්න ඉතින් මේ දේවල් තමයි අපිට මේ රසම රස බිරියානි එක හදාගන්න ඕන වෙන්නේ. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ බිරියානි එක හදාගන්නේ කියලා. මුලින්ම හොඳට හොදගත්ත හාල් ටිකට වතුර එකතු කරගෙන විනාඩි 15ක් විතර පෙඟෙන්න අරන් තියෙනවා. හාල් ටික මේ විදියට විනාඩි 15ක් විතර පෙඟෙන්න තියලා ගත්තාම අපිට හරිය ඉක්මනට හාල් ටික තඹ ගන්න පුළුවන්. ඊට පස්සේ හොදගත්ත චිකන් එකට කහකුඩු තේ හැඳි භාගයක් විතර වගේ එකතු කරගන්නවා. දැන් මම මිරිස් කුඩු තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ 3-5 කුඩු තේ හැන්දකුත් එකතු කරගන්නවා. දැන් මම බිරියානි මසාලා මික්ස්චර් එකෙන් තේ හැඳි දෙකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකත් එකතු කරගන්න ඕනේ. දැන් මම රසායනික ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ පුරවල යෝගට් මේස හැඳි දෙකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ දෙහි ඉස්ම ටිකකුත් එකතු කරගන්න ඕනේ. දැන් මම මේ ටික හොඳට මික්ස් කරගෙන විනාඩි 15ක් විතර චිකන් ටික හොඳට සීසන් වෙන්න අරන් තියෙනවා. චිකන් ටික සීසන් වෙන අතරේදී මම හාල් ටික තඹ ගන්නවා. අපි වෙනදට හාල් ටික තඹ ගන්න තියාගන්න වතුර ප්‍රමාණයට වඩා දෙගුණයක් විතර වගේ වතුර වැඩිපුර තියාගෙන තමයි මේ හාල් ටික තඹ ගන්නෙ. ඕන කරන ගානට වතුර එකතු කරගත්තට පස්සේ පොල් තෙල් බින්දු කිහිපයකුත් මේ විදියට එකතු කරගන්නවා. ඊට පස්සේ බේ ලියුස් ටිකයි එනසාල් ටිකයි කරාබු නැටි ටිකයි එකතු කරගන්නවා. මේ දේවල් එකතු කරගත්තාම බත් එක හරිම සුවඳට අපිට හදාගන්න පුළුවන්. මේ හාල් ටික 75ක් විතර තැඹුණාට පස්සේ වැඩිපුර තියෙන වතුර ටික පෙරලා අයින් කරගන්න ඕනේ. හාල් ටික කලින් පෙඟෙන්න දාලා අරගත්ත නිසා විනාඩි 5ක්වත් යන්නේ නැහැ මේ හාල් ටික ඕන කරන ගානට තඹ ගන්න. ඔන්න දැන් මේ වෙලාවේදී මේ හාල් ටික 75ක් වගේ තමයි තැඹිලා තියෙන්නේ. දැන් මම මේ හාල් ටිකේ වැඩිපුර තියෙන වතුර ටික පෙරලා අයින් කරගන්නවා. ඉතින් මේ විදියට තමයි බිරියානි හදනකොට හාල් ටික තඹ ගන්න තියෙන්නේ. ඉතින් මේ විදියට හාල් ටික තඹ ගත්තාම බත් ඇට ටික එකට ඇලෙන්නේ නැතුව බෙරි වෙන්නේ නැතුව අපිට හරිම ලස්සනට බිරියානි එක හදා ගන්න පුළුවන්.
මේ පෙරාගත්ත වතුර ටික මම වීසි කරන්නේ නැහැ. මේ ටික දාලා තමයි මම චිකන් ටික තඹ ගන්නෙ. දැන් මට තියෙන්නේ ලූණු ටික බැද ගන්න. මේ විදිහට පෑන් එකක් ලිපේ තියාගෙන ලූණු ටික බැද ගන්න ඕන වෙන තරමට මම පොල් තෙල් එකතු කර ගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ලූණු ටිකත් එකතු කර ගන්නවා. මේ ලූණු ටික golden brown කලර් එකක් වෙනකන් තමයි බැද ගන්න ඕනේ. ඉතින් කැමති කෙනෙක්ට පුළුවන් මේ ලූණු ටිකට කහ ටිකක් මික්ස් කරගෙන උනත් බැද ගන්න. එතකොටත් අපිට මේ ලූණු ටික ලස්සනට බැද ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඔක්කොම ලූණු ටික බැද ගන්න තියෙන්නේ. ඔක්කොම ලූණු ටික බැදගෙන ඉවරුණාට පස්සේ මෙතන පොල් තෙල් මේස හැඳි දෙකක් වගේ ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ තෙල් ටිකටම සීසන් වෙන්න තියාගත්ත චිකන් ටික එකතු කරගන්නවා. දැන් මේ වෙලාවේදී කපාගත්ත තක්කාලි ගෙඩියත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ කපාගත්ත කොත්තමල්ලි කොළ වලින් භාගයක් විතර වගේ මුලින්ම එකතු කරගන්නවා. දැන් මේ වෙලාවේදී මේ ටික හොඳට වහලා විනාඩි 5ක් 6ක් විතර වගේ අඩු ගින්දරේ තියාගෙන තඹ ගන්න ඕනේ. චිකන් වල තියෙන වතුරෙන් තමයි තඹ ගන්නේ. මේ වෙලාවේදී වතුර එකතු කරගන්නේ නැහැ. දැන් මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ චිකන් වල තියෙන වතුර හැම උනලා දැන් චිකන් ටික මේ වෙලාවේදී බාගෙට තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ මම හාල් වලින් බේරගත්ත වතුර ටිකක් මේ විදිහට චිකන් ටික වැහෙනකන් එකතු කරගන්නවා. ඊට පස්සේ චිකන් ටික හොඳට තඹ ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ ටික වෙලාවකට පස්සේ මේ වෙලාවේදී චිකන් ටික හොඳටම තැම්බිලා තියෙන්නේ. වතුර ටික හොඳටම හිඳනකම්ම තඹ ගන්නෙත් නැහැ. මේ විදිහට ග්‍රේවි ගතිය ටිකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ බැදගත්ත ලූණු වලින් භාගයක් විතර වගේ චිකන් ටිකට උඩින් මේ වෙලාවේදී එකතු කරගන්නවා. ඉතුරු කරගත්ත කොත්තමල්ලි කොළ වලින් ටිකකුත් ආයිමත් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ භාගෙට තඹගත්ත බත් ටිකත් එකතු කරගන්න ඕනේ. දැන් මේ විදිහට බත් ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ ඉතුරු කරගත්ත කොත්තමල්ලි කොළ ටිකත් ඔක්කොම ටික මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඉතුරු කරගත්ත බැදගත්ත ලූණු ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. දැන් මේ වෙලාවේදී බිරියානි මසාලා මික්ස්චර් එකෙන් තේ හැඳි කාලක් විතර වගේ මේ විදිහට බත් එකට උඩින් ඉහ ගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට ගී ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. තියෙනවා නම් විතරක් එකතු කරගන්න පුළුවන්. මේ විදිහට ගී ටිකක් එකතු කරගත්තාම අපේ බත් එකේ රස වගේම ගුණත් වැඩි කරගන්න පුළුවන්. ඒකයි මම ගී ටිකකුත් එකතු කරගන්නේ. දැන් මේ වෙලාවේදී දෙහි ගෙඩියකින් කාලක් විතර වගේ බත් එකට උඩින් මේ විදිහට ඉහ ගන්නවා. ඊට පස්සේ ගින්දර ගොඩාක්ම අඩුවෙන් තියාගෙන බත් ටික හොඳට තඹ ගන්න ඕනේ. බත් එක තැම්බෙන අතරදී මම බිරියානි කන්න රයිතා එකකුත් හදා ගන්නවා. මෙතන ගොඩාක්ම පොඩි කෑලි වලට කපාගත්ත තක්කාලි ගෙඩියකින් භාගයක් අරගෙන තියෙනවා. පොඩි පිපිඤ්ඤා කෑල්ලක් පොඩිම කෑලි වලට කපාගෙන අරගෙන තියෙනවා. ලූණු ගෙඩියකින් භාගයක් විතර පොඩි කෑලි වලට කපාගෙන අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේකට යෝගට් මේස හැඳි 3කුත් එකතු කරගන්නවා. දැන් මේ වෙලාවේදී සීනි තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ රසායනව ලුණු කුඩුත් එකතු කරගන්න ඕනේ. දැන් මම ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ දෙහිස්ම තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඔක්කොම ටික එකතු කරගත්තට පස්සේ මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි අපිට මේ රයිතා එක හදාගන්න තියෙන්නේ. ඕගොල්ලන්ගේ රසායනව ලුණු ඇඹුල් රස එහෙම ඇතිද කියලා බලන්න. මදි නම් බලලා ඒ දේවල් එකතු කරගන්න පුළුවන්. යෝගට් වෙනුවට කැමති කෙනෙක්ට මී කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන් මේ රයිතා එක හදාගන්න. දැන් මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ මේ වෙලාවේදී බත් ඇට ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ බත් ඇට ටික පොඩි කරගන්නේ නැතුව බත් ටිකයි චිකන් ටිකයි හොඳට මික්ස් කරගන්න ඕනේ. ඔන්න ඉතින් මේ විදිහට තමයි මම වැඩි වෙලාවක් යන්නේ නැතුව හරිම ඉක්මනට හරිම රසට බිරියානි එකක් හදාගන්නේ. ඇත්තටම මේ විදිහට හදාගත්තාම කඩෙන් කනවටත් වඩා රසට අපිට බිරියානි එකක් ගෙදරදීම හදාගන්න පුළුවන්. දැන් මම තඹගත්ත බිත්තර ටිකකුත් මේ විදිහට බත් එක වටේට තියලා බත් එක ලස්සනට සරස ගන්නවා.
ඒක ඉතින් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මම බත් එකේ රස වෙනුම තවත් වැඩි කරගන්න තමයි මේ විදියට බිත්තර ටිකකුත් එකතු කරගන්නේ. ඉතින් අද මම ඕගොල්ලන්ට අරගෙන ආවේ මගේ බිරියානි රෙසිපි එක. ඕගොල්ලොත් මේ විදියට බිරියානි එකක් හදලා බලන්න කොහොමද කියලා රස. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. channel එක subscribe කරපු නැති යාළුවන්ට පුංචි මතක් කිරීමක් තියෙනවා. සිලොන් හංග YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මම මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එක බලන්න. එහෙනම් ඉතින් ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.